මන් තාත්තට දෙනවා අම්මට. අම්මට තාත්තට. දෙනවා. ඇයි තාත්තට දෙන්නේ? තාත්තා ගොඩ කාලෙකින් හම්බෙලා. මේක මටම දී ගන්න. වෙනස් උත්තරයක් ඇයි ඔයාටම ඔයා මල් දෙන්නේ? මං කැමති මල්ලට. ඒක නිසා මං තියාගන්න මේක. මල් කියන දේ හරිම විශේෂයිනේ. මලක් කාට හරි දෙනවා කියලා කියන්නේ මලක් කාගෙන් හරි ලැබෙනවා කියන්නේ එතන මොකක් හරි විශේෂ සම්බන්ධතාවයක් තියෙනවා කියන එකනේ. දැන් මේ මල ඔයාට දෙන්න තමයි හදන්නේ. මේ මල ඔයාගේ අතට හම්බුනාට පස්සේ මේ මල කාටද දෙන්නේ? මන් තාත්තට දෙනවා. තාත්තට. ඇයි තාත්තට දෙන්නේ? තාත්තා තමයි ඉතින් මගේ හැමදේම. ඒ කියන්නේ හැමදේටම හේතුව තාත්තා තමයි. ඉතින් යා තමයි දැන් ෆස්ට්. මල හම්බුනාට පස්සේ මේ මල දැන් ඔයාගේ. මේ මල කාටද දෙන්නේ? ඔයාට ඕනි කෙනෙක්ට දෙන්න පුළුවන්. අම්මට. අම්මට. ඇයි අම්මට? දැන් ගොඩක් කට්ටිය කිව්වේ මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් දෙනවලු බොයිෆ්‍රෙන්ඩ් දෙනවලු. ඇයි අම්මට දෙන්නේ? අම්මා ඉන්න තමා අද මම මෙහෙම හයියට ඉන්නේ. තාත්තට. ඇයි තාත්තට දෙන්නේ? තාත්තා ගොඩ කාලෙකින් හම්බෙලා නැහැ. මේ මල දැන් ඔයාට ගත්තට පස්සේ ඔයාට ඕනි කෙනෙක්ට දෙන්න පුළුවන්. ඔය මල ඔයාගේ කියලා හිතාගෙන ඔයාට ඕනි කෙනෙක්ට දෙන්න පුළුවන්. කාටද දෙන්නේ? මේක මටම දී ගන්න. වෙනස් උත්තරයක් ඇයි ඔයාටම ඔයා මල් දෙන්නේ? මං කැමති මල්ලට. ඒක නිසා මං තියාගන්න මේක.